එකක් දන්නේ මේ TikTok එකට දාලා තිබිලා වීඩියෝ එකක් මේ මම පන්ති ළමයින්ට උපදෙසක් දෙන්න ගියා මේ කොරියාවේ ගිහිල්ලා මෙහෙ ඇවිල්ලා අර නිකන් කියනවනේ ඉගෙන ගන්න ඕනේ නෑ කොරියාව තමයි එල්ල කිරි වගේ කියන එකට මම පන්ති ළමයින්ට උපදෙසක් දුන්නා මේ ඒක එහෙම කතාවක් නෙවෙයි කියලා මම කතාවක් කියුවේ ඒක අපේ TikTok වැඩ බලන කොල්ලා දාලා හරිද දාලා දැන් අරුම් ෆයර් වෙලා මට කෝල් ගන්නවා හරිද මේ කොරියන් නම්බර්ස් වලින් මට මගේ නම්බර් එක වෙන් හරි හොයාගෙන කෝල් ගන්නවා සමහරෙන් කුණුවරපෙන් බැලලා මැසේජ් දානවා හරිද මට දැන් රෑම මේ මම දැන් සයිලන්ට් දාලා තියෙන්නේ මේ හැම අන්නෝන් නම්බර් එකකින් වෙන කෝල් සයිලන්ට් කරලා තියෙනවා දැන් ක්ලාස් ගැන විස්තර හැවත් කරන්න දෙයක් නැහැ එක එකෙන් කෝල් කරනවා හරිද රෑට රටවල් දෙකේ ටයිම් වෙනස් නේ මේ රෑ පාන්දරත් එක්ක කෝල් ගන්නවා සහ මේ බැනලා මැසේජ් දානවා මේක තමයි ඔරිජිනල් කතාව දැන් මට කියන්න ඕන එක මං දැන් ඔයාලට කියද්දි කියන විදිය වෙනස්නේ මම ඒක සමාජ මාධ්‍ය දාන්න හිතාගෙන කීප එකක් නෙවෙයි එහෙම ප්ලෑන් කරලා කීප එකක් නෙවෙයි පන්ති නිකන් කියප එකක් හරිද ඒතර කතාව මේකයි සාමාන්‍යයෙන් ළමයි මම දැන් ඒකේ අර කියන වචන දෙකක් තියෙන ඒක ඇත්තටම අවුල් කියන්නේ දැන් මම අර නිකන් ජොබ් එකක් හැල්ලු කරනවා වගේ නිකන් කතාව ඒක එළියට යන්නේ එහෙම මම එහෙම නෑ